අයිබෝවන් පුංචි දුවේ පුතේ ශානිකා ටීචර් YouTube channel එකට පුංචි ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඔන්න අද ටීචර් ලෑස්ති වෙන්නේ තවත් ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්න. මං හිතනවා ඔයාලා මේ වෙනකොට පළවෙනි ප්‍රශ්න පත්‍රේ මාත් එක්කම කරන්න ඇති කියලා. එහෙම නේද? ඔව් ඔන්න එහෙනම් අපි දෙවන ප්‍රශ්න පත්‍රයට යමු වෙන්නයි හදන්නේ. මේ ප්‍රශ්න පත්‍රයේ පරිසරයේ ප්‍රශ්න පත්‍රයක්. හොඳද? දෙවන වාර පරීක්ෂණයට අදාළ පරිසරයේ ප්‍රශ්න පත්‍රයක් තමයි අද අපි සාකච්ඡා කරන්න ලෑස්ති වෙන්නේ. බලමු අපි අවුරුද්දක් පුරාවට ඉගෙනගත්ත දේවල් දැන් මතකද කියලා. අපි ඉස්සෙල්ලාම ප්‍රශ්න පත්‍රයක් ගන්නකොට කෙලින්ම උත්තර ලියන්න පුරුදු වෙලා දෙන්නේ නෑ නේද? ඉස්සෙල්ලාම අපි නම ලියනවා, පන්තිය ලියනවා, ඉස්කෝලේ නම ලියනවා. මේ දේවල් ලියන්න ඉස්සෙල්ලාම පුරුදු වෙන්න ඕනේ. නැත්නම් අපිට ওই දේවල් අමතක වෙනවා. එතකොට පුතේ අපිට කොච්චර දැනුම තිබුණත් වැඩක් නෑ නම ලියලා නැත්නම් නේද? ඒක අපිට අපේ කියලා තහවුරු කරන්න, අපේ අනන්‍යතාවය තහවුරු කරන්න විදිහක් නෑ. ඒකින්ද ඉස්සෙල්ලාම නම ලියන්න ඕනේ. පන්තිය ලියන්න ඕනේ. පාසලේ නම ලියන්න ඕනේ. තේරුණා නේද? ඔව්. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. ටීචර්ත් එක්කලා ඉක්මනටම කියවමු. පළවෙනි ප්‍රශ්නේ. පහත සඳහන් ප්‍රශ්නවලට නිවැරදි පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න. දැන් ප්‍රශ්න පත්‍ර බලනකොට මම දැකලා තියෙන තවත් දෙයක් තමයි ඔයාලට මේ ප්‍රශ්න කියවනකොට මේවා කියවන්න හිතෙන්නේ නේද? ගොඩාක් දේවල් තියෙනවා ටුට්ටුක් ගාලා උත්තර ටික ලියන්න තමයි හිතෙන්නේ. එහෙම හරියනවද? නෑ මේ දීලා තියෙන හැම දෙයක්ම කියවලා බලන්න ඕනේ නේ. අපි ඉක්මනට ප්‍රශ්න පත්‍රය කරුවයි කියලා අපිට වැඩියෙන් ලකුණු හම්බෙනවද? නෑනේ. එහෙනම් හොඳට කියවලා බලලා වෙලාව අරගෙන වැඩ ටික කරන්න ඕනේ. තේරුණා නේද? හරි. පළවෙනි ප්‍රශ්නේ ගෘහාශ්‍රිතව ඇති කරනු ලබන සතෙකි. පළවෙනි ප්‍රශ්නේ බල්ලා, හූනා, කැරපොත්තා. කවුද එහෙනම්? ගෘහාශ්‍රිතව ඇති කරන්නේ කවුද? ගෘහාශ්‍රිතව ඇති කරනු ලබන සතෙකි. ගෘහාශ්‍රිතව කියන්නේ ගෘහය කියනවා අපි ගෙදරටනේ. ගෙදර ආශ්‍රිතව ඇති කරන සතෙක් කවුද? ඇති කරනවා කිව්වහම ඔන්න අපිට හොයාගන්න හරිම ලේසි. අපි හූන ඇති කරන්නේ කැරපොත්ත ඇති කරන්නේත් නෑ නේද? එහෙනම් බල්ලා තමයි උත්තරේනේ. ගෘහාශ්‍රිතව ඇති කරනු ලබන සතෙකි බල්ලා. එහෙම නේද? ඔව්. ඔන්න දෙවැනි ප්‍රශ්නේ පාසලේ නීති රීති වලට අනුව කටයුතු කරන ළමයි. ඔන්න හොඳ ළමයි ටිකක් නේද? ඒ කියන්නේ පාසලේ නීති රීති වලට අනුකූලවම කටයුතු කරනවා. පාසලේ අපි දන්නවා නීති රීති පද්ධතියක් තියෙනවා. අපි ඒවට අවනත වෙන්න ඕනනේ. ඒ නීති රීති දාලා තියෙන්නේ අපේම හොඳට නේද පුතේ? ඔව්. ඉතින් මේ නීති රීති වලට අනුව කටයුතු කරනකොට මේ ළමයි කොයි වගේ ළමයි ටිකක්ද බලමු අපි. පාසල් පටන් ගැනීමෙන් පසු පාසලට පැමිණෙති. පාසල පටන් ගත්තට පස්සේ ඉස්කෝලේ ඇවිල්ලා වැඩක් තියනවද? එහෙම එන්න හොඳ නෑනේ. පාසල පටන් ගන්න කලින් අපි එන්න ඕන නේද? සමහර ළමයි ඉන්නවා පරක්කු වෙලා රෑ එළි වෙනකන් ටීවී බලලා පරක්කු වෙලා නැගිලා ටුට්ටුක් ගාලා ලෑස්ති වෙලා එනවා. එහෙම කරන්න හොඳයිද? නෑ අපි උදෙන්ම ඉස්කෝලේ එන්න ඕනේනේ. ඔව්. විවේක කාලයේදී පමණක් සෙල්ලම් කරති. බලමු අපි. පාසල ඇරෙන වෙලාවට කලබලෙන් දුව යති. කලබලෙන් දිව්වොත් මොකද වෙන්නේ? අපිට අනතුරු වෙන්න පුළුවන් අවස්ථාව වැඩිනේ. පාසල ඇරෙන වෙලාවට අපි මොකද කරන්න ඕනේ? පේලියට කලබලයක් නැතුව පේලියට ලස්සනට තමයි ගේට්ටුවෙන් පිට වෙන්න ඕනේනේ. එහෙනම් පාසලේ නීති රීති වලට අනුව කටයුතු කරන ළමයි මොකද වෙන්නේ? විවේක කාලයේදී පමණක් සෙල්ලම් කරනවා නේද? මෙන්න මෙහෙම ළමයි තමයි ගොඩක් හොඳ ළමයිනේ. නේද? මේ සෙල්ලම් කරනකොට අනිත් ළමයින්ට හිරිහැරයක් කරදරයක් වෙන විදිහට සෙල්ලම් කරන්න හොඳයිද? නෑනේ. ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ. ජාතික ගීය ගායනා කරන විට පහසුවෙන් සිටිය යුතුයි. කැමති ආකාරයට සිටිය යුතුයි. පහසුවෙන් දෙන්නේ
කැමති විදිහටද ඉන්නේ? නෑ. එහෙනම් කොහොමද ඉන්න ඕනේ? සීරුවෙන් සිටිය යුතුයි. සීරුවෙන් තමයි ඉන්න ඕනේ පාසල් ගියේ ගායනා කරනකොට. එහෙම නේද? ඔව්. ඔන්න 4 වෙනි ප්‍රශ්නය. මෙම රූපේ දැක්වෙන්නේ කුමන ගසක ශාක පත්‍රයක්ද? ශාක පත්‍ර කියන්නේ මොනවද? ගස්වල කොළවලටනේ. එහෙනම් මේ මොන කොළයක්ද? මන් දන්නවා ඔයාලගේ ගෙවල් වල මේ ගස් තියෙනවා. මොනවද මේ? ඔව් අපිට ගොඩාක් උදව් කරන දෙයක්. කොස් ගහනේ. ඔව්. කොස් ගහේ ගෙඩි අපිට ගොඩාක් උදව් කරනවානේ. බඩගින්නෙන් ඉන්න මිනිසුන්ගේ බඩගින්න නිවන්න ගොඩක් උදව් කරනවානේ. අපි කොස් පොලොස් නේද? මේ වගේ අපි කොස් වලින් එක එක කෑම ಜಾති හදනවා අන්තිමට වරකා විදිහට කොස් ඇට කන්න පුළුවන් මේ වගේ ගොඩාක් කෑම ಜಾති එයාලා දෙන එක්කනේ නේද? ඔව් එහෙනම් අපි මේ කොස් ගස් කපන්න හොඳයිද? නෑ. ඒ වගේම තනියම කන්න හොඳත් නෑ. කොස් ගස් වල ගෙඩි හැදුනහම අහල පහල අයටත් දීලා තමයි කන්න ඕනේ. එතකොට අනිත් අය අතර සහයෝගය නේද? එකමුතු බව මේ හැමදේම අනිත් අය සමග සමගිව වැඩ කරන්න එහෙම පුරුදු වෙනවානේ. ඔව්. ඉස්සර කාලේ නම් මේ කොස් ගෙඩියක් තිබුණාම ගමේ මේ වහල පහල කට්ටිය එකතු වෙලා තමයි මේ කොස් ගෙඩිය කපන්නේ. ඊට පස්සේ කට්ටියම එකතු වෙලා ලස්සනට සුද්ධ කරලා නේද? අහල පහල අයටත් බෙදාගෙන තමයි කන්නේ. දැන් කාර්යබහුලත්වයත් එක්කලා මේ දේවල් මෙහෙම වෙන්නේ නැහැ. ඒත් අපි පුරුදු වෙන්න ඕනේ. අපේ ගෙදර දෙයක් වැඩිපුර තියෙනවා නම් අහල පහල අයත් එක්කලා බෙදා ගන්නනේ. ඔව්. පන්ති කාමරයේ පරිහරණය කරන උපකරණයක් නොවේ. පන්ති කාමරයේ පරිහරණය කරන උපකරණයක් නෙවෙයි කියලායි තියෙන්නේ. එහෙනම් අපේ සමහර අය පුරුදු වෙලා ඉඳලා ප්‍රශ්නේ හරියට කියවන්නේ ටුක් ගාලා දැක්ක ගමන්ම අහුණු කොට්ටය කියලා ටුස් ගාලා ගහනවා. එහෙම කරන්න හොඳයිද? නෑනේ. එහෙනම් පන්ති කාමරයේ පරිහරණය කරන උපකරණයක් නෙවෙයිලු. මොකද්ද එහෙනම්? උණු කොට්ටය, හිරමණය, ඔරලෝසුව. මොකද්ද? හිරමණය. එහෙම නේද? ඔව්. මම හිතනවා මේ ප්‍රශ්න පහම ඔයාලගේ හරි ඇති කියලා. හරි ගියා නේද? ඔව් එහෙනම් ලකුණු 10ක් ඔයාලට මේ ප්‍රශ්න පත්‍රේ ලැබිලා තියෙනවා මේ වෙනකොට. ඔන්න පුතේ දෙවෙනි ප්‍රශ්නය. පහත සඳහන් ප්‍රකාශ හරි නම් හරි ලකුණද? වැරදි නම් වැරදි ලකුණද? ඉදිරියේ ඇති වරහන් තුල යොදන්නයි තියෙන්නේ. හොඳද? මේක හොඳින් කියවන්න ඕනේ. කියවලා තමයි මෙතන ඉස්සරහින් හරිද වැරදිද කියලා දාන්න ඕනේ. හරි බලමු අපි. ගෙවත්තේ මල් වැවීමෙන් වත්ත සුන්දර වේ. සුන්දර වෙනවද? ඔව්. අපේ ගෙවත්ත ලස්සනට මල් වවලා තියෙනකොට සමනල්ලු සත්තු මේ වගේ අය එනකොට අපේ ගේ හරිම ආකර්ශනීයයිනේ. තවත් අයට බලන්න ආස හිතෙනවා නේද? ඔව් මේ වගේම ගෙවත්ත හරිම ලස්සන වෙනවා සුන්දර වෙනවා. එහෙනම් මේක හරිනේ. ඔව්. හරි ලකුණ දාන්න ඕනේ. හරි ඊළඟ ප්‍රශ්නේ බලමු අපි. මේ විදිහට හරි ලකුණ දාන්න. පාර මාරු වීමේදී කහ ඉර හෝ සුදු ඉර භාවිතා කළ යුතුය. පාර මාරු වෙනකොට අපිට හිතුනොත් එහා පැත්තට මාරු වෙන්න කියලා අපි හිතුන තැනින් මාරු වෙනවද? වාහනයක් ගියත් එකයි නැත්ත් එකයි කියලා මාරු වෙනවද? නෑ. මාරු වෙනකොට අපි බලන්න ඕනේ කහ ඉරක් තියෙනවද කියලා. කහ ඉරක් හරි සුදු ඉරක් හරි තියෙනවනම් ඔන්න එතන තමයි අපිට පාර මාරු වෙන්න පදිකේන්ට දීලා තියෙන තැනනේ. ඔව්. ඒ වගේම කහ ඉරක් හරි සුදු ඉරක් හරි තිබුණ පළියට අපි පාර මාරු නැද ටස් ගාලා එහා පැත්තේ වාහනයක් යනවද කියලාවත් බලන්නේ නැතුව නෑනේ. අපි දන්නවා අපිට පුංචි කවියක් කියලා දුන්නා. මොකද්ද? දකුණ බලා වම බලන්න නැවතත් දකුණම බලන්න පාරේ වාහන නැත්නම් ඉක්මනටම මාරු වෙන්නනේ. ඉක්මනටම අපි මාරු වෙන්න ඕනේ නේ. එහෙම නේද? ඔව් එහෙනම් පාර මාරු වීමේදී කහ ඉර හෝ සුදු ඉර භාවිතා කළ යුතුයි. හරිනේ. ඔව්. ඊළඟ එක බල්ලෙකු සපා කෑ පසු සපා කෑ ස්ථානය රෙදි පටියකින් බැඳ දැමිය යුතුයි. බල්ලෙක් කෑවොත් එහෙම මොකද කරන්න ඕන? එකපාරටම අපි ගිහිල්ලා රෙදි පටියකින් බැඳලා දානවද? මොකද කරන්න ඕනේ ඉස්සෙල්ලාම? අපි මේවා කියලා දුන්නා මතකයි නේද? ඔව් ගලා යන ජලයෙන් හොඳට හොදන්න ඕනේ මේ තුවාලෙනේ. ඔව්
තුවාලේ හොඳට හොදලා ළඟම තියෙන ස්පිරිතාලෙට හරි බේත් දාන තැනට හරි යන්න ඕනේ. එහෙනම් මේක වැරදි නේද? ඔව්. හාල් පෙලීමට කුල්ල භාවිතා කරයි. ඔයාලා දැකලා තියෙනවද කුල්ල කියන්නේ මොකක්ද කියලා? මම මෙතනින් පෙන්නන්නම් කුල්ලක රූපයක්. හොඳද? මේක තමයි කුල්ල කියලා කියන්නේ පුතේ. මේ තියෙන පුතේ කුල්ලක්. ඔයාලා දැකලා ඇති කුළු නැටුම් වලදී හැම මේක පාවිච්චි කරනවා. දැන් නම් මේ කුල්ල පාවිච්චියට ගන්නෙම නැති තරම්. ඒ වුණාට ඉස්සර කාලේ මේ කුල්ල හැම ගෙදරකම තියෙනවා. මේකෙන් මොකද කරන්නේ? මෙන්න මේ වගේ මොකද කරන්නේ? පෙලීම තමා කරන්නේ. වී පොළන එක තමා කරන්නේ. මේ පේනව නේද? ඔව්. මේකෙන් අපි කුළු නැටුම් කරනවා. දැකලා තියෙනව නේද? ලස්සනට අක්කලා කුළු අරගෙන ලස්සනට මේක ලස්සනට පාට කොළ අල්ලවලා ලස්සන කරලා කුළු නැටුම් වලටත් යොදා ගන්නවා මේ කුල්ල. ඒ වගේම මොකද කරන්නේ? මෙන්න මේ විදිහට ඉස්සර කාලේ අම්මලා තාත්තලා වී පොළන්න මෙන්න මේ කුල්ල යොදා ගන්නවා. නේද? එහෙනම් හාල් පෙලීමට කුල්ල භාවිතා කරයි. හරිද? ඔව් හරි. ආහාර සැපීමේදී තලු නොගැසිය යුතුය. අපි කෑම කනකොට තලු ගහනවා කියන්නේ යම් 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 ගගා කන්නේ. එහෙම කන්න හොඳයිද? නෑ බලන ඉන්න අයට ඒක හරිම අප්‍රසන්නයි නේද? ඔව් අතේ ඇඟිලි තුඩු වල විතරක් ගෑවෙන්න කන්න ඕනේ. නේද? අල්ලේ ගෑවෙන්න කන්න හොඳ නැහැ. ඒ වගේම කෑම විසිරවමින් කන්න හොඳ නෑ. නේද? ඒ වගේම බත් එක ගන්නකොට අපි එළවලු ටික බත් ටික ඔක්කොම එකට අනාගෙන කනවද? නෑ ලස්සනට එක මුල් එක ඉඳන් චුට්ට චුට්ට එළවලු වර්ග අරගෙන චුට්ට චුට්ට අනානා තමයි අපි කන්න ඕනේ. කනකොට ලොකු කටවල් අරින්නෙත් නෑනේ. සාමාන්‍ය ප්‍රමාණයේ කට අරගලා කටට දාගෙන තමා කන්නේ. කනකොට තලු ගහන්න හොඳ නෑනේ. ඔව්. එහෙනම් මේක ඔක්කොම හරිද? ඔව්. තුන්වෙනි ප්‍රශ්නය. හිස් තැන් පුරවන්න කියලා තියෙනවා. බලන්න මං ඉස්සෙල්ලා මේක කියලා දුන්නා ඔයාලට. බලමු මතකද කියලා. බලා වම බලන්න නැවතත් බලන්න පාරේ වාහන නැත්නම් ඉක්මනින්ම මාරු වෙන්න. මතකද මේක? දකුණ බලා වම බලන්න නැවතත් දකුණම බලන්න පාරේ වාහන නැත්නම් ඉක්මනින්ම මාරු වෙන්න. එහෙම නේද? ඔව් එහෙනම් දකුණ කියලා එක එන්න ඕනේ. නැවතත් දකුණම බලන්න. පාරේ වාහන නැත්නම් ඉක්මනින්ම මාරු වෙන්නනේ. මේ පාර මාරු වෙනකොට අපි මේක තමා මතක තියාගන්න ඕනේ. නේද? මේක කියෝ ඉන්නවද? නෑ මේ විදිහට කරන්නයි මේ කියලා තියෙන්නේ. ඉස්සෙල්ලාම දකුණ බලනවා, ආයෙ වම බලනවා, ආයෙත් දකුණ බලන්නේ ඇයි? ඒ බලන සැනින් තව වාහනයක් ඇවිල්ලාද කියලා බලන්නේ. වාහනයක් ළඟටම ඇවිල්ලාද කියලා. එහෙනම් පාරේ වාහන නැත්නම් අපි මොකද කරන්න ඕනේ? හිමින් සැරේ ඔහේ මාරු වෙවි ඉන්නවද? ඇවිද නෑ. ඉක්මනින් මාරු වෙන්න ඕනේ නේ. ඔව් ඉක්මනින් ප්‍රවේශමට මාරු වෙන්න ඕනේ. ඉතින් පාරේ ඉක්මනින් මාරු වෙනවා කියලා දුවන්න ගිහිල්ලා පාර මැද්ද වැටෙනවද? නෑ. පරිස්සමට ඉක්මනින් මාරු වෙන්න ඕනේ. හරි. ඔන්න දෙවැනි එක. තුන් තුඹ ගෙඩි 3යි තිත්ත කැකිරි 2යි නේද? ඔව්. ඔන්න තුන්වෙනි එක. සුන්දර සිරිබරිනි සුරැඳී අතිශෝභමාන ලංකා දාන දනයනෙක මල් පළතුරු පිරි ජය භූමිය රම්‍යා. මෙන්න මේ විදිහට තමයි කියන්න ඕනේ. මම දැකලා තියෙනවා ගොඩක් අය මේක කියනකොට පද වරද්දලා තමයි අපිට හිතන වචන තමයි දාලා කියන්නේ. නිවැරදි වචන ගන්න ඕනේ නේ. ජාතික ගීය කියනකොට අපි නිවැරදිව ගායනා කරන්න ඕනේ නේ. නේද? මේක අපි ඔහේ කියාගෙන යනවද නෑ ගෞරවයක් ඇති වෙන ආකාරයට තමයි අපි මේක කියන්න ඕනේ. නේද? ඔව්. එහෙනම් මේ පද ටික මේව සේරම හරියට සම්පූර්ණ කරොත් ඔයාට ලකුණු 12න් 12ම ලැබෙනවා. හැබැයි අකුරු ටික නිවැරදිව ලියන්නත් ඕනේ. තේරුණා නේද?
ඊළඟ ප්‍රශ්නෙට යමු වෙන්න කලින් මම පුංචි දැනුවත් කිරීමක් කරන්නයි මේ ලෑස්ති වෙන්නේ පුතේ. ඔයාලට මම ඉස්සෙල්ලා දවසෙත් කිව්වා ප්‍රශ්න පත්‍ර මාලාවක් අපි මේ දැන් සාකච්ඡා කරන්න කියලානේ. වාර විභාගෙට ලෑස්ති වෙන්න නිවාඩු කාලේ සෙල්ලම් කර ඉඳලා මේ වාර විභාගෙට ලෑස්ති වෙන්න තියෙනකොට අපිට චුට්ටක් බයක් හිතෙනවා නේද මොනවද අමතක වෙලාද දන්නෙත් නැහැ කියලා අවුරුද්දක්ම කරපු දේවල් විභාගයට එනකොට ලියාගන්න පුළුවන් වේද කියලා බයක් හිතෙනවා නේද? ඔව් ඒකින්ද තමයි ටීචර් තව චුට්ට කාලෙකින් ඉස්කෝලේ පටන් ගන්නවා වාර විභාගෙ තියෙනවා ඒකින්ද අමතක වෙලා තියෙන දේවල් මතක් කිරීමක් තමයි මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමේ මම මේ සිද්ධ කරන්නේ. ඒකින්ද ඔයාලට මේ වීඩියෝ මාලාවම බලා ගන්න පුළුවන් ටීචර්ගේ YouTube channel එක subscribe කිරීමෙන්. ඒ වගේම මෙතන තියෙන bell icon එක click කරපුවාම ඔයාලට මේ වීඩියෝ එකක් දැම්ම සැනින් බලා ගන්න පුළුවන් වෙනවා. හොඳද? ඒ වගේම එක වසරේ ඉඳන් 5 වසරට වෙනකම්ම මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ටීචර් සිද්ධ කරනවා. ඒකින්ද ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් මේ වීඩියෝස් share කරන්න. එතකොට එයාලට වාර විභාගෙට වැඩිම ලකුණු අරගෙන හොඳ ලකුණක් අරගෙන අම්මලව සතුටු කරගන්න පුළුවන් වෙනවානේ. අම්මලව සතුටු කරන්න පුළුවන් වෙනවා. අම්මලා ආසයි නේද ඔයාලගේ ලකුණු වැඩි වෙනවට? නේද? ලකුණු 100න් 100 හැම ප්‍රශ්න පත්‍රයකටම ගත්තාම අම්මලා කොච්චර සතුටු වෙනවද නේ? ඒකනේ අම්මලා බලාගෙන ඉන්නේ. ඔයාලගේ දියුණුවම තමයි අම්මලා ප්‍රාර්ථනා කරන්නේ නේද? එහෙනම් දැම්මම මේ ප්‍රශ්න පත්‍ර කරන්න අහගෙන ඉඳලා කරන්න පුරුදු වෙන්න ඕනේ. හොඳද? හරි. එහෙනම් පුතේ මතක් කිරීමත් එක්කලා අපි 4 වෙනි ප්‍රශ්නෙට යමු. හරි. මොකද්ද 4 වෙනි ප්‍රශ්නේ? ගැළපෙනසේ යා කරන්න. ඔන්න මෙතන දීලා තියෙන දේවල් වගේක් ඒකට ගැළපෙන දේවල් මෙතනින් හොයලා යා කරන්නයි තියෙන්නේ. අපි බලමු මොනවද මේ තියෙන්නේ කියලා. මී මැස්සා. මී මැස්සා මොකද කරන්නේ? මෙන්න මෙතන තියෙනවා රෝග බෝ කරයි, පරිසරයේ වෙනස් වීම පිළිබඳ දැනුවත් කරයි, හානිකර සතුන් විනාශ කරයි, මී පැණි ලබා දෙයි. එහෙනම් මොනවද කරන්නේ මී මැස්සා? මී පැණි ලබා දෙනවා නේද? ඔව්. කබර ගොයා මොකද කරන්නේ? හානිකර සත්තු විනාශ කරනවා නේද? ඔව්. ඒකින්ද තමයි කබරයා කබර ගොයා පරිසරයේ ඉන්නම ඕනේ සතෙක් කියලා අපි කියන්නේ නේද? හානිකර සර්පයන්ව හැම කනවලු එයා නේද? එහෙනම් හානිකර සතුන් විනාශ කරනවා. නේද? ඔව්. මෙරු මොකද කරන්නේ? පරිසරයේ වෙනස්කම් පිළිබඳව දැනුවත් කරනවා. ඔන්න ගෙදෙට්ට මෙරුව හැම රැට ඇවිල්ලා ඉන්නවා නම් අපි දන්නවා ඔන්න වැස්සක් ළඟ එනවා කියලා නේ. එහෙනම් පරිසරයේ වෙනස් වීම පිළිබඳව දැනුවත් කරනවා මේ මෙරුවනේ. ඔව්. වේයා මොකද කරන්නේ? වේයා කැලි කසර දි รา පත් කරන්න උදව් වෙනවා. තව කවුද වේයා වගේම තව කැලි කසර දි รา පත් කරන තවත් සතෙක් ඉන්නවා. කවුද? ඔව් ගැඩවිලා නේද? ගැඩවිලා කැලි කසර දි รา පත් කරන ගොවියාගේ හොඳ යාළුවෙක් නේද? ඔව්. ඒ වගේම ගෙමල්සා ගෙමස්සා මොකද කරන්නේ? රෝග බෝ කරනවා. මොනවද ගෙමස්සා බෝ කරන රෝග? පාචන, අතිසාරය වගේ ලෙඩ බෝ කරනවා නේද? ඔව් ඒකනේ කියන්නේ. ගෙමැස්සට මැස්සෝ වහපු කෑම කන්න හොඳ නෑ. අපි කෑම මොකද කරන්න ඕනේ? කෑම බෙදුවට පස්සේ ඒක භාජනයකින් එක්ක වහලා තියන්න ඕනේ. නේද? මැස්සන්ට එන්නේ නැති වෙන්න. එයාලා මොකද කරන්නේ? අර ජරා නරක තැන්වලට ගිහිල්ලා නේද? සතුන්ගේ මල පහ තියෙන තැන්වල ඉඳලා උනත් ඇවිල්ලා ඒවා එයා වමාරලා අර කෑම වලට දානවා කියනවානේ. ඔව් ඒක හින්දා අපි මොකද කරන්න ඕනේ මේ ගෙමැස්සෝ? වහපු කෑම කන්න හොඳයිද? නෑ. පහත දැක්වෙන්නේ පැලෑටියක රූපයකි. ඊතල වලින් දක්වා ඇති කොටස් නම් කරන්න කියලා තමයි මේ තියෙන්නේ. නේද? දැන් ඔයාලට මතක ඇති මේ වගේ පැලෑටියක් අරගෙන ටීචර් මේවා එකින් එක නම් කරා නේද? මතකයි නේද? අපිත් නම් කරා. එහෙනම් මතකද බලමු මේ පැලෑටියේ කොටස් මොනවද මේ තියෙන්නේ? ඉස්සෙල්ලාම මෙතන ඉඳන් පටන් ගමුකෝ. මේ තියෙන්නේ කුඩා මුල් නේ මේ චූටි මුල් තියෙන්නේ.
ඔව් මේවට කියනවා අපි කුඩා මුල් කියලා. තන්තු මුල් කියනවානේ. මේ තියෙන මෙතන මුදුන් මුල. නේද? ඔව්. මුදුන් මුලක් මේ ශාක ගැන කතා කරනකොට අපි මුදුන් මුලක් තියෙන ශාක ගැනයි මුදුන් මුලක් නැති ශාක ගැනයි අපි කතා කරානේ. මතකයි නේද? ඔව් අපි ඒකත් ගැන කතා කරමුකෝ. මොනවාද මුදුන් මුලක් නොමැති ශාක? මොනවාද? පොල්, පුවක්, කිතුල් මෙන්න මේවට තමයි මුදුන් මුලක් නැත්තේනේ. ඔව් මතක ඇති එහෙනම්. මෙන්න මෙතන මුදුන් මුල තමයි මේ තියෙන්නේ. මෙතන මොකද්ද මේ තියෙන්නේ? කඳ. ගහේ කඳ තමයි මේ තියෙන්නේ නේ. කඳ ගැන කතා කරනකොට අපි කතා කරා මොකද්ද? කඳ ශක්තිමත් අරටුවක් තියෙන ශාක ගැන කතා කරා නේද? මොනවද තියෙන්නේ? කොස්. තව මොනවද? තේක වගේව ශක්තිමත් අරටුවක් තියෙනවා. කඳ ශක්තිමත් නේ. ඒක එතකොට අපි ඒවෙන් ගෘහ භාණ්ඩ එහෙම හදනවා. කතා කරා මතකයි නේද? ඔව්. එතකොට මේ තියෙන්නේ පුංචි පැලෑටියක් නේද? එතකොට මේ පැලෑටි වල කඳ එච්චර ශක්තිමත් නෑ නේ. එතකොට පැලෑටි ලොකුවට උසට වැඩෙන්නේ නැහැ. අපි ඒව ගැනත් කතා කරා. මතකයි නේද? ඔව් මේ තියෙන්නේ ශාක පත්‍රය. නැත්නම් අපි කියනවා කොළය කියලා නේ. ශාක පත්‍රය. ශාක පත්‍ර ගැනත් අපි කතා කරා. පත්‍ර එක එක හැඩ වලින් තියෙනවා කියලා කතා කරා. මතකයි නේද? ඔව්. මේ තියෙන්නේ මොනවද? බීජ. මේ තියෙන ගස්වල පුංචි පුංචි බීජ තියෙනවා. බීජ කියන්නේ ගෙඩි නේද? ඔව්. මේ තියෙන්නේ ගෙඩි. අපි මේ ගෙඩි ගස්වල යොදාගන්නේ මොනවටද? එයාලගේ ගසේ තවත් ගස් හදන්න තමයි මේ බීජ එයාලා පාවිච්චි කරන්නේ නේද? ඔව්. ඔයාලා ඒක ගැන කතා කරනකොටත් අපි කතා කරා මේ බීජ ව්‍යාප්ත කරන්න එයාලා ගස්ම හැඩ ගැහිලා තියෙනවා එක එක ක්‍රම වලට නේද? එයාලා සුළඟ මගින් බීජ ව්‍යාප්ත කරනවා ස්පෝටනේ පුපුරලා ඇරලා බීජ ව්‍යාප්ත කරනවා. තව මොනවද? තව ඒ වගේම සත්තු කාලා දාලා ඔය මේ මොනවාද? කජු අඹ වගේ දේවල් පැණි රහ විදිහට රසයකින් යුක්ත විදිහට වටේ හදනවා. එතකොට මොකද කරන්නේ? සත්තු එක කාලා ඇටේ හැම තැනම ගිහිල්ලා දානවා නේද? එතකොට ඈතින් පැල හැදෙනවා නේ. ඔව් ඒක ගැනත් අපි කතා කරා මල්. මල් ගැන කතා කරා. මේ තියෙන්නේ මල් නේ. මල් වලට අපි කියනවා පුෂ්ප කියලා නේ. එහෙනම් මෙතෙන්ට එන්නේ මල්. මල් ගැන කතා කරනකොට අපි කතා කරා රාත්‍රියේ පිපෙන මල්, උදේ පිපෙන මල් නේද? ඔව්. එතකොට මල් වල සුවඳක් තියෙනවා, පෙති ගාන වෙනස් වෙනවා. මේ දේවල් ගැනත් අපි කතා කරා. බලන්න කියන්නේ රැට පිපෙන මල් ටිකක් මතක් කරමු. සේපාලිකා, කඩුපුල් නේද? ඔව් මේ වගේ මල් තමයි රැට පිපෙන්නේ. ඒවා හරිම සුවඳයි. ඒ වගේම සුදු පාටයි. මතකයි නේද? මේ දේවල් ගැන අපි කතා කරා. ඒ වගේම හවසට පිපෙනවා හෙන්දිරික්කා මල් නේ. ඔව්. හවස 5-6 වෙනකොට මේ හෙන්දිරික්කා මල් පිපෙනවා. මතකයි නේද? ඔව් අපි මේ ගැන ගොඩක් විස්තර කතා කරා. ඊළඟට අපි ලෑස්ති වෙන්නේ 6 වෙනි ප්‍රශ්නෙට යන්න. පහත රූපවල සිටින ජාතීන් හඳුනාගෙන නම් ලියන්න කියලායි තියෙන්නේ. මතක ඇති අපි ලක්වැසියෝ පාඩමෙන් අපි මේක හරි ලස්සනට කරා. නේද? එක එක අය විදිහට අපි මේ විදිහටම ඇඳුම් මැන්දා. නේද? ඒ වගේම කැම බීම අරගෙන මේක හරි ලස්සනට අපේ පාඩම කරා නේද? ඔව් අපේ රටේ මෙන්න මේ ජාතීන් අපේ ජීවත් වෙනවා නේද? ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් මේ අපි හැමෝම එකට ජීවත් වෙනවා නේද? අපි ආගම් ජාති භේදයකින් තොරව අපි හැමෝම සමගියෙන් ජීවත් වෙනවා නේද? ඔව් එහෙනම් මෙයාලා ගැන කතා කරනකොට අපි ගොඩාක් දේවල් මේ ඇසුරෙන් කතා කරා. මතකයිද? ඔව් බලන්න කියන්න මේ කවුද එහෙනම්? ඔව් සිංහල ජාතිය. මේ දෙමළ. මේ මුස්ලිම්. මේ බර්ගර් නේද? අපි මෙයාලගේ ගොඩාක් දේවල් කතා කරා. සිංහල අයගේ මොකක්ද ආගම? ඔව් බෞද්ධ ආගම අදහන අය ඉන්නවා. කතෝලික ආගම අදහන අය ගැන කතා කරා අපි. ඒ වගේම දෙමළ අය මොකක්ද අදහන ආගම? හින්දු නේද?
ඔව්. ඒ වගේම ඉස්ලාම් අය මේ දෙමළයි මුස්ලිම් අය ඉස්ලාම් ආගම අදහනවා. ඒ වගේම බර්ගර් අය ක්‍රිස්තියානි ආගම අදහනවා. ඒ වගේම අපි ඒ අයගේ ආගමික සංකේත ගැනත් අපි කතා කරා. මතකයිද බලමු මතකය. දැන් මම මේ ඇසුරෙන් ඔයාලට ලොකු පාඩමක් ආවරණය කිරීමක් තමයි කරන්න උත්සාහ කරන්නේ. එතකොට අපිට මේ දේවල් මතක තියෙනවා නේද? මතක් කරලා බලනවා. පොත දිගහැරලා බලන්න ඕනේ. මේ දේවල් අපි මතකද කියලා අපි බලමු. එතකොට බෞද්ධ අයගේ ආගමික සංකේතය මොකද්ද? ඔව් ධර්ම චක්‍රය නේද? හින්දු අයගේ ත්‍රිශූලය. ඉස්ලාම් අයගේ අඩ සඳහා තරුව. මතකයි නේද? ඔව්. ඒ වගේම ක්‍රිස්තියානි අයගේ කුරුසය නේද? ඔව්. ඒ වගේම බෞද්ධ අය අපි යනවා පන්සලට. හින්දු අය යන්නේ කොහෙටද? කෝවිලට යනවා. එතකොට මුස්ලිම් අය යන්නේ මස්ජිදයට නේ. ඔව්. ඒ වගේම බර්ගර් අය නැත්තම් ක්‍රිස්තියානි අය යනවා ක්‍රිස්තියානි පල්ලියට නේද? ඔව්. ඒ වගේම ඒ ගැන අපි කතා කරුවොත් තවත් මේක ගැන අපි කතා කරුවා බෞද්ධ අයගේ ආගමික නායකයා කවුද? ස්වාමීන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ නේද? ඔව්. ඒ වගේ ගොඩාක් දේවල් අපි ඉගෙන ගත්තා. එහෙනම් මෙතනදී ලියන්න ඕනේ මෙයාලා ගැන මේ විදිහට. මේ කවුද? සිංහල ජාති. මේ දෙමළ, මුස්ලිම්, බර්ගර්. දියෙහි ගමන් කරන වාහනයක නම ලියන්න. දියෙහි කියන්නේ වතුරේ ගමන් කරන නේ. වතුරේ ගමන් කරන්නේ මොනවාද වාහන? නැව්. තව මොනවාද? බෝට්ටු. ඔන්න ඔය වගේ වාහනයක නමක් ලිව්වනම් හරිනේ. හරි. තුන්වෙනි එක අතීතයේදී ජලය පිරිසිදු කරගත් ක්‍රමයක් ලියන්න. ඉස්සර කාලේ මිනිස්සු වතුර පිරිසිදු කරගන්න මොකද කරා කියන්නේ? ඔව්. ලින්දට දැම්ම මොනවද? ඉංගිනියට දැම්මා. අඟුරු ඒවා වතුරට දැම්මනේ. ඒ වගේම එයාලා වතුර පරිහරණය කරනකොට වතුර බොන්න ගන්නකොට එදි කඩකින් පෙරලා තමයි අරගත්තේ. ඒ වගේම තමයි උණු කරලා නිවාගත් වතුර තමයි බොන්න ගත්තේ නේද? බලන්න එහෙනම් මේකත් එක්කම අපි කතා කරමු වර්තමානයේ ජලය පිරිසිදු කරගන්නේ මොනවා පාවිච්චි කරලාද? දැන් මොනවද පාවිච්චි කරන්නේ? දැන් තියෙනවා ෆිල්ටර්ස් නේ ජල පෙරන පාවිච්චි කරනවා. ඒ වගේම මේ වතුරට ක්ලෝරීන් දානවානේ. තව ජල කරාම ඒ වගේම ජල පෙරන මේ දේවල් පාවිච්චි කරනවා නේ. ඔව්. ඔන්න 4 වෙනි ප්‍රශ්නේ. මෙන්න මේකේ පුතේ මේ එකක් ලියවන අතීතයේදී ජලය පිරිසිදු කරගත් ක්‍රමයක් කිව්වහම අපිට පුළුවන් ඉංගිනියට දැමීම, ජලයට ඉංගිනියට දැමීම, ජලයට අඟුරු දැමීම, රෙදි කඩකින් පෙරා ගැනීම, ජලය වතුර උණු කර නිවා ගැනීම. ඔන්න වගේ එක ක්‍රමයක් ලියවනම් හරි. 4 වෙනි ප්‍රශ්නය අනතුරු සිදුවිය හැකි ස්ථානයක් ලියන්න කියලා තියෙනවා. මොනවද අනතුරු වෙන්න පුළුවන් ස්ථාන? අනතුරු වෙන්න පුළුවන්. මොනවද? ආවරණය කරලා නැති ලිං තියනවානේ. ඒ වගේ තැන් තමයි අනතුරු වෙන්න පුළුවන්. වලවල් තියනවා. වහලා නැහැ. ගිය ගමම වැටෙන්න පුළුවන්. තව වසා නොදෙමු පතල් තියෙන්න පුළුවන්. පතල් කියන්නේ මැණික් හරන්නේ. ඔයාලා දැකලා ඇති. පිටරටවල වල එහෙම චූටි ළමයි වැටිලා හැම තිබුණා. මතක ඇති නේද ඔයාලට? බේර ගන්න බැරි වුණ අවස්ථා තිබුණා. බේරගත්ත අවස්ථා තිබුණා. නේද? එහෙනම් අපිට ඒ වගේ තැන්වල යනකොට හරි පරිස්සමින් යන්න ඕනේ නේ. ඒ වගේම ගංගා වගේ ගැඹුරු ස්ථාන, කිඹුලන් බහුලව ගැවසෙන ස්ථානවල එහෙම හරිම අනතුරුදායකයිනේ. ඒ වගේම ඇලදොල මේ දේවල් බලන්න යනකොට ගංගා ඇලදොලවල් බලන්න යනකොට හරි පරිස්සමින් ඒ වගේ තැන්වලත් යන්න ඕනේ. ඒ වගේම ලිස්සන තැන්වලනේ අනාරක්ෂිත ගස් තියෙන තැන්වල ඔයාලට මතක ඇති ප්‍රවෘත්ති බලනකොට ගස් එහෙම කඩාගෙන වැටුණයි කියවනේ. ඒ අනාරක්ෂිත ගස් තියෙනවා නම් ඒවා කපලා දාන්න ඕනේ. ඒ වෙනුත් අනතුරු වෙන්න පුළුවන්.
ඒ වගේම කැලෑවල එහෙම සර්පයින් එහෙම ඉන්නවනේ. එතකොට අපිට අනතුරු ගොඩක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ තැන්වල තමයි අනතුරු සිද්ධ වෙන්නේ. ඒ වගේ එකක් ලිව්වනම් හරි. ආහාර ගැනීමට පෙර අනුගමනය කළ යුතු යහපුරුද්දක් ලියන්න. ඔන්න කෑම ගන්න පෙර. කෑම ගන්න ඉස්සෙල්ලා මොනවද අපිට කරන්න පුළුවන්? දේවල්. කියන්න බලන්න. සබන්දා අත් හොඳින් හොදන්න ඕනේ. තව මොනවද? තව කියන්න බලන්න. ඒ වගේම තමයි ආහාර ගැනීමට පෙර අපිට පුළුවන් අපි කෑම කන භාජනය හොඳට සබන් දාලා හොදගන්න එක පිරිසිදුව තියෙන්න ඕනේ නේද අපි ගන්න භාජනය. නැත්තම් අපිට වෙන්නේ ඒ විස බීජත් එක්කලා අපි කොච්චර අත හේදුවත් වැඩක් නැහැ. කෑම කන භාජනය පිඟාන හොඳට හොදලා තිබුණ නැත්තම් අපිරිසිදු නන්නේ. එහෙනම් ඒ භාජනයත් හොඳට හොද ගන්න ඕනේ. ඒ වගේම අපිට කෑම කනකොට අපිට වතුර බොන්න උවමනා වුණොත් කෑම හිර වෙන්න හැම පුළුවන්. එහෙමනම් කලින් තියා හිර වුණාට පස්සේ වතුර වජන හොයා ඉඳලා වැඩක් නෑ නේද? එහෙනම් අපිට පුළුවන් කෑම කන්න ඉස්සෙල්ලා අපිට ඕනනම් වතුර ඒ වතුර අරගෙන අපි ළඟින්ම තියාගන්න ඕනේ. නැත්තම් අරයට මෙයාට ගේන්න කියන්න වෙනවනේ. ඒ වගේම ආහාර ගන්න සුදුසු ස්ථානයක් හොයාගෙන ඒ තැනින් වාඩි වෙලා ඉන්නත් ඕනේනේ. මේ දේවල් තමයි ආහාර ගැනීමට පෙර අපිට අනුගමනය කරන්න පුළුවන් යහපුරුදු. හොඳ පුරුදු තමයි මේ තියෙන්නේ. බලන්න එහෙනම් මේකත් එක්කම අපි මතක් කරමු ආහාර ගන්න අවස්ථාවේදී අපිට කරන්න පුළුවන් හොඳ පුරුදු මොනවද? එහා මෙහා ඇවිද කෑම කන්න හොඳ නෑ. අනිත් අයත් එක්කලා කතා කර ශබ්ද නගා hina වෙවි ඒ විදිහට කෑම කන්න හොඳ නෑ. දැන් ඔයාලට ඉන්ටර්වල් එක වෙලාවෙදි හැම කෑම කන අවස්ථාව මතක් කරගන්නකො. ඒ වුණාට කොච්චර ටීචර්ලා කිව්වත් ඔයාලා මේ දේවල් නම් පිළිපදින්නේ නෑනේ. කෑම කනකොට කතා කරනවා, ළඟ ඉන්න යාළුවගේ කෑම එක දිහා බලනවා. ඒව හොඳයිද? නෑ, ඒව නරක පුරුදු. ඒ වගේම තමයි ආහාරය ගැන පමණක් හිත යොමු කරගෙන කෑම කන්න ඕනේ. Taman කෑම කන අතින් අනිත් භාජන අල්ලන්න හොඳයිද? වෙන වෙන දේවල් අල්ලන්න හොඳයිද? නෑ. ඒ වගේම කෑම කනකොට මුළු අතම මං කිව්වේ කෑම එකම අනානා කනවද? නෑ. එහෙම කන්න හොඳත් නැහැ. ඇඟිලි තුඩු වලින් විතරක් කෑම අනා ගන්න ඕනේ නේ. අල්ලේ ගෑවෙන්නේ නැති විදිහට කෑම කලවම් කරන්න ඕනේ. ඒ වගේම ලොකු කටවල් ඇරලා කනවද? නෑ. ඒකත් හරිම කැත පුරුද්දක්. කෑම කට වටේම තවරගෙන කන්න හොඳක් නෑ. අර චූටි බබාලා කනවා වගේනේ. ඒ වගේම කෑම විසිර හැමතැනම බත්තට වැටෙන විදිහට කෑම කන්න හොඳත් නෑ. ඒ වගේම තලු ගහන්න හොඳ නෑ නේද? අපිට කන්න බැරි තරම් ගොඩාක් ලොකු කටවල් කට පුරෝගෙන කනවද? වව් 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 ගගා නෑ. එහෙම හොඳත් නෑ. කෑම කනකොට කතා කරන්න හොඳත් නෑනේ. ඒ වගේම අනිත් අයගේ දැන් මං කන්නේ නැත්තම් හිතන්නකො මොනවා හරි කෑමක් මං කන්නේ කියලා. ඒක අනිත් අයගේ පිඟානට දානවද? එහෙම කරන්න යන්නෙත් නෑ. ඒක හරිම කැත පුරුද්දක් නේ. මේ දේවල් අපි කරන්න යන්නේ නෑ. ඒ වගේම තමයි අපි කෑම කන්නේ නැති කෑම ಜಾති තියෙන්නේ. මිරිස් කෑලි තියෙනවා, රම්පේ කරපිංච මේ වගේ දේවල් තියෙනවනම්, මාළු කටු තියෙනවනම්, මස් කටු තියෙනවනම් ඒව මොකද කරන්නේ? තැන් වල විසි කරනවද? නෑ. ඒව පිඟානේ මුල්ලකින් තියාගන්න ඕනේ නේ. ඒ වගේම වතුර බොනකොට වතුර කෝප්පය අල්ලන්න ඕනේ මොන අතින්ද? අර බත් කකා හිටපු අතින්ද? නෑනේ. ඒව කරන්න හොඳත් නෑ. ඒව හරි කැත පුරුදු. අනිත් අතින් තමයි අල්ලලා වතුර බොන්න ඕනේ නේ. ඒ වගේම කෑම කෑවට පස්සේ කරන්න පුළුවන් අනුගමනය කරන්න පුළුවන් යහපුරුදු මොනවද? පිඟානේ ඉතුරු වෙලා තිබෙන
කුණු රොඩු කුණු ಜಾති මං කිව්වේ අර මස් කටු, මාළු කටු, ගොරක කෑලි, කරපිංච කෑලි. ඒ දේවල් කුණු භාජනයේට දාන්න පුළුවන්. නේද? ඒ වගේම පිඟාන හොඳින් හොදලා පරිස්සමට ආපහු ඒ තිබ්බ තැනින්ම තියන්න ඕනේ. ඒ වගේම කට හොඳට හොද ගන්න ඕනේ. කටයි අතයි හොඳට පිඟානයි හොඳට සබන් දාලා හොදන්න ඕනේ. සමහරුන්ගේ දැක්කහම මේ අත්වල හැම ඉඳුල් තියෙනවා. ඉඳුල් ගඳ ගහනවා. ඒක හරීම බලන කෙනෙකුට හරීම කැතයි නේද? අසෝබනයි. ඒකින්ද ඒ දේවල් කරන්න හොඳ නැහැ. ඒ වගේම අපි යම් තැනක වාඩි වෙලා හිටියා නම් ඒ තැන නිවැරදිව ආයේ සකස් කරන්න ඕනේ. ආහාර ගත් ස්ථානය පිරිසිදු කරන්නත් ඕනේ. ඒක වෙන කවුරුත් පිරිසිදු කරන්නේ නෑ. අපිමයි පිරිසිදු කරන්න ඕනේ නේ. ඔන්න එහෙනම් අපි ආහාර ගැන ගොඩක් විස්තර ඉගෙන ගත්තා. මේ පුංචි ප්‍රශ්නය ඇසුරෙන්නේ. එහෙනම් කෙම් බලන්න ආහාර ගැනීමට පෙර අනුගමනය කළ යුතු යහපුරුදු මොනවද? අත සබන් දාලා හොඳින් හොදන්න ඕනේ. කෑම කන පිඟාන හොඳට හොදන්න ඕනේ. මෙන්න මේ දේවල් තමයි ලියන්න ඕනේ. ආහාර අපිරිසිදු කරන සතෙක් නම් කරන්න. මොනවාද ආහාර අපිරිසිදු කරන සත්තු කවුද ඉන්නේ? ඔව්. මීයා, කැරපොත්තා, ගෙමැස්සා, ලේනා මෙන්න මේ අය තමයි ආහාර අපිරිසිදු කරන සත්තුනේ. ඔව්. මෙයාලගෙන් ලෙඩ රෝග බෝ වෙනවා. ඒක හින්දා එයාලගෙන් පරිස්සම් වෙන්න ඕනේ අපි. 7 වෙනි ප්‍රශ්නේ. ගස්වැල් වලින් ලැබෙන ප්‍රයෝජනයක් ලියන්න. මොනවාද ගස්වැල් වලින් අපිට ලැබෙන ප්‍රයෝජන? ඔයාලා දන්නවා ඇති. අපේ මේ ඔක්සිජන් අපිට හිතකර වායුව පිරිසිදු කරලා දෙන්නේ මේ ගස්වැල් නේද? එහෙනම් අපිට අවශ්‍ය පිරිසිදු ඔක්සිජන් ලබා දෙනවා. තව මොනවාද? අපිට අවශ්‍ය කෑම ලබා දෙනවා. ඔය පළතුරු එහෙම කෑම ಜಾති ලබා දෙනවා. ඒ වගේම තව මොනවාද? අපිට සේවන ලබා දෙනවා. ඒ වගේම දැව මේ වගේ දේවල් ලබා දෙන එක තමයි කරන්නේ. ගස්වැල් අපිට කොච්චර උදව් කරනවනේ. ගොඩාක් උදව් කරනවනේ. නේද? ඔව්. ජාතික ගීය රචනා කරන ලද්දේ කවුරුන් විසින්ද? ජාතික ගීය කවුද රචනා කරේ? කියන්න බලන්න. ඔව් ආනන්ද සමරකෝන් මහතානේ. very good. හරි. ඔන්න ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? ක්‍රීඩාවෙන් ලෝකේ ජයගත් ක්‍රීඩකයෙකුගේ හා ක්‍රීඩිකාවකගේ නම් ලියන්න. ක්‍රීඩාවෙන් ලෝකේ ජයගත්තේ කවුද? ක්‍රීඩකයෙක් ගැන අපි කතා කරා ඩංකන් වයිට් මහතා, සනත් ජයසූරිය මහතා, අර්ජුන රණතුංග මහතා ගැන අපිට කියන්න පුළුවන්. ක්‍රීඩිකාවක් ගැන ගත්තොත් සුසන්තිකා ජයසිංහ මහත්මිය ගැන ලියන්න පුළුවන් නේ. හරි ඔන්න 10 වෙනි ප්‍රශ්නේ. රෝද 4ක් ඇති වාහනයක නම ලියන්න. රෝද 4ක් ඇති වාහන කිව්වොත් ඕන තරම් අපිට ලියන්න පුළුවන් මොනවාද? ලෝරිය, තව මොනවද කියන්න පුතාම? බස්, කාර් එක. තව වෑන් එක. මෙන්න මේ දේවල් අපිට ලියන්න පුළුවන්. බස් ලියන්න පුළුවන්ද? බස් එකේ රෝද 4යිද තියෙන්නේ? නෑනේ සමහර බස් වල ගොඩක් බස් වල ඊට වැඩියෙන් රෝද තියෙනවානේ. බයිසිකල් වල රෝද කීයක් තියෙන්නේ? 2යි තියෙන්නේ නේ. එහෙනම් රෝද 4ක් තියෙන වාහනයක නමක් ලියන්නයි තියෙන්නේ. ඔන්න එහෙනම් මේක ලිව්වොත් ඔයාලට මේ ප්‍රශ්න 10ට ලකුණු 2 ගානේ. ඔන්න එහෙනම් ලකුණු 20ක් ලැබෙනවා. පහත සඳහන් ආගමික ස්ථාන හා බැඳුණු උත්සව දී ඇති පිළිතුරු අතරින් තෝරා ලියන්න කියලා තියෙනවා. පන්සල, කෝවිල, ක්‍රිස්තියානි පල්ලිය, මස්ජිදය. අපි බලමු මෙයාලගේ උත්සව මොනවද කියලා. පන්සලට යන්නේ කවුද? බෞද්ධ අපිනේ. ඔව් මෙයාලගේ උත්සවයක් තමයි මිහිඳු පෙරහැර. එහෙම නේද? ඔව් කෝවිලට යන්නේ කවුද? දෙමළ අයනේ. එයාලගේ උත්සවය මොකද්ද? නව රාත්‍රී දේව පූජාව නේද? ඔව්. ක්‍රිස්තියානි පල්ලියට යන්නේ කවුද?
කතෝලික අයනේ. එයාලගේ උත්සවයක් තමයි පාස්කු උත්සවය. මස්ජිදය කියන්නේ මුස්ලිම් අයගේ ආගමික ස්ථානය. එයාලගේ උත්සවයක් තමයි හජ්ජි උත්සවය. 9 වෙනි ප්‍රශ්නය. හිස් තැනට ගැලපෙන නිවැරදි පිළිතුර වරහන් තුලින් තෝරා යටින් ඉරක් අඳින්නයි තියෙන්නේ. හරි බලමු අපි මොකද්ද ප්‍රශ්නේ කියලා. කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝ විය හැකි රෝගයකි. මොකද්ද? කෙනෙක්ගෙන් තවත් කෙනෙකුට බෝ වෙන්න පුළුවන් ලෙඩක්. මොකද්ද? දියවැඩියාව. තවත් එක්කෙනෙකුට බෝ වෙනවද? දැන් ගෙදර ආච්චිට සීයට දියවැඩියාව නම් ඒක ඔයාට බෝ වෙනවද කවදාවත් නැහැ. ඒවට අපි කියනවා නිදන්ගත රෝග කියලා නේ. ඒ වගේම වෛරස් උණ. ඔන්න වෛරස් උණ නම් හැදුනොත් මොකද වෙන්නේ? මුළු ගෙදර ඔක්කොටම බෝ වෙනවනේ. ඔව්. දෙවෙනි ප්‍රශ්නය. නිවසේදී සිදුවිය හැකි අනතුරකි. මොකද්ද නිවසේදී වෙන්න පුළුවන් අනතුර? වාහනයක හැප්පීම, ගම් වතුරට හසු වීම, විදුලි සර වැදීම. වාහනයක හැප්පෙන්න නම් අපි පාරේ යන්න ඕනේ. ගොඩක්ම නිවසේදී මේ දේවල් වෙන්නේ නැහැ. ගම් වතුරට හසු වීම මේ දේවල් නෙමේ විදුලි සැර වැදීම තමයි ගොඩක්ම නිවසේදී වෙන්න පුළුවන් අනතුරන්නේ. ඔව්. 3 වෙනි ප්‍රශ්නය. තවන් කළ පැල ලබා ගැනීම සඳහා බීජ යොදා ගනී. මොනවාද? දඹල, මිරිස්, රාබු. තවන් කරලා බීජ තවන් කරලා පැල ලබා ගන්නේ මොනවද? ඔව් මිරිස් වලනේ. මිරිස් ඇට අරගෙන අම්මලා හිටවන්න කලින් ඉස්සෙල්ලාම චූටි වගා මාධ්‍යයක් හදාගෙන මේවා තවන් දානවා. තවන් දාලා තමයි පැල කරගෙන ඊට පස්සේ තමයි පැල ගලවලා එකෙන් අරගෙන තමයි පැල හිටවන්නේ නේද පුතේ? ඔව්. 4 වෙනි ප්‍රශ්නය. පරිසරයේ වෙනස් වීම පිළිබඳ දැනුවත් කරන සතෙකි. කවුද? වැහිලිහිණියා, සමනලයා, මීමැස්සා. කවුද? ඔව් වැහිලිහිණියානේ වැස්ස එනවයි කියලා. එයා තමයි අපිට කියන්නේ නේ. වැස්ස වෙලාවට වැහින්න කලින් වැහිලිහිණිය අහසේ ගිලෙනවා නම් අපි දන්නවා ඔන්න දැන් වැස්සක් ළඟම එන්නේ කියලා නේ. ඔව්. ඒ වගේම වැස්සට පෙර මේ වගේ තව සත්තු කවුද අපි දැනගන්නේ? මෙරුවන්ගෙන් දැනගන්නවා, ගෙම්බු කෑ ගහනකොට අපි දැනගන්නවා වැස්සක් ළඟම එනවයි කියලා නේද පුතේ? ඔව්. 5 වෙනි ප්‍රශ්නය. මහතා සංගීත අංශයෙන් විශාල සේවයක් කළ ලාංකිකයෙක්. W.D. අමරදේව, මාර්ටින් වික්‍රමසිංහ මහතා. කවුද එහෙනම් සංගීත අංශයෙන් විශාල සේවයක් කරේ? ඔව් W.D. අමරදේව මහතා නේද? මාර්ටින් වික්‍රමසිංහ මහතා තමයි පොත් ලිව්වේ නේ. ඔව්. එහෙනම් මේක තමයි පිළිතුර. ඔන්න එහෙනම් අදට අපේ මේ පරිසරයේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම මේ නිමා වෙනවා පුතේ. තවත් අලුත් ප්‍රශ්න පත්‍රයකින් අපි නැවතත් හමු වෙමු.